ආයකතුලා ඉන්නේ අදත් vlog එකක් එක්ක. ඔන්න මම කුකුලත් අතේ මරන් ටැරුණා. තාම ඉතින් කලුවරයි. සීන් එක තමයි මාත් එක්ක ඉන්නවනේ දෙන්න තාම නෙදී. වතුරයක් ගහලා කොහොම හරි දෙන්නව හැරවගත්තා. කොහොම හරි අපි ලෑස්තිලා බස් එකක් ගන්න හැදුවේ. මේ වගේ වෙලාවක මේ වගේ පාරක යන එකත් වෙනම වයිබ් එකක්. බස් එකෙන් බස්සට පස්සේ තමයි ඊළඟ ටාස්ක් එක තියෙන්නේ. දැන් තියෙන අපිට සීගිරියේ කන්ද නගින්න. කොහොම හරි කමන්නයි කියලා උඩටම නැග්ගා. අම්මේ මෙතන view එක මේක දැක්කම හින්දි ෆිල්ම් පරාදයි. ඊට පස්සේ කකුල් දෙකට හයි අරගෙන උඩටම නැග්ගා. මේ තියෙන ඉංජිනේරින් ෆැකල්ටි එක. මේකට යන්න ආස කට්ටිය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක පාස් කරන් ආවට පස්සේ දැන් හම්බෙන්නේ ගොඩක් කට්ටිය ගොඩක් ආසාවෙන් බලන් හිටපු ලස්සන ප්ලේස් එකක්. මේ තමයි අක්බාර් පාලම. ජීවල ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා මේක ගැන වීඩියෝස් කරන්න කියලා. ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් බලන් කමෙන්ට් එකක් දාන්න මම එයාට අනිවාර්යෙන්ම පුළුවන් විදිහට උත්තරයක් අරන් එනවා. අක්බාර් පාලම කියන්නේ කැම්පස් එකේ තියෙන ලස්සනම ප්ලේස් එකක්. මේකේ තියෙන ලස්සනම දේ තමයි මේ දෙපැත්තේ තියෙන view point එක. මොකද කිව්වොත් මේක යටින් යන්නේ මහවැලිගම. වැස්ස කාඩ් නම් පාලමෙන් පැනලා වලට පීනන්නත් පුළුවන්. උදේට ඉර පායද්දි මෙතන තියෙන view එක නම් ආය සුපිරිම සුපිරි. ඊට පස්සේ අපි ගියා ලෙක්චර් එකට. අද අපිට තිබ්බේ mathematics. ලෙක්චර් ඉවරනට පස්සේ අපි ලෑස්තුනේ අපේ ඉවෙන්ට් එක පැත්තට යන්න. ඊට කලින් මං ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් බලමුද? ඔන්න අපි හවස් වෙලා වැඩේට ආවා. මෙතන අපිට හම්බුණා සුපිරි කෑමක්. ඒ තමයි පොල් අයිස්ක්‍රීම්. ඔයාලා මේක ගැන කාලා තියෙන අනිවාර්ය පාලින් කමෙන්ට් එකක් දාන්න මේක රහ කොහොමද කියලා. මං කෑවේ බ්ලූබෙරි එක. I think සුපිරි වුණාත් තමයි ඒකේ තියෙන්නේ. බ්ලූබෙරි එකක්. මම තාම පොඩි චූටි කෙල්ලෙක්. ඉගෙන ගන්නයි කියන්නේ. ඒ කවිය ගැන අතුල් කිව්වා වගේ අපි කතා කරනවට වඩා කවිය කතා කරා. බයිලා නැතුව ප්ලේස් එක වෙන්නවා. හරි හරි මම පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ අපේ ඉවෙන්ට් එක. ඇත්තටම මේක සෙනඟ ගොඩාක් හිටියා. ඉතින් මට පුළුවන් තරම් වීඩියෝ කරා. මෙන්න මේ වටේම වලට පේන්නේ එක එක ෆුඩ් ස්ටෝල්ස්, ඒ වගේම එක එක ගේම් සෙන්ටර්ස් වගේ දේවල්. මේකේ මෙන්න මේ වගේ ෆොටෝ ගන්න බූත් එකකුත් තිබ්බා. තව ෆොටෝස් ගන්න තැන් කීපයක් කියලා ඇරේන්ජ් කර තමයි හිටියේ. ඉතින් රෑට තමයි මේකේ ලස්සන තියෙන්නේ. අර ඇතින් පෙන්නේ අක්බාර් පාලම. ඔන්න ඊට පස්සේ මාර වැඩක් වුණා. මැජික් කරන අයියා කෙනෙක් කියලා අපිට සුපිරි මැජික් වගේ පෙන්නුවා. කට්ටියම ෆුල් හොල්ම. කාටවත් හිතා ගන්න බෑ හිටියේ කොහොමද උනේ කියලා. ඔයාලත් ඕනනම් බලලම ඉන්නකො මොකක්ද උනේ කියලා. ඒක මැජික් එකේ පාටයක් නෙවෙයි ඈ. හිතලා කරපු එකක් නෙවෙයි. හරි. හරි. ඔයාලට පේනවනේ කාටේ? මම කරන්නේ මේ කාඩ් එක ගන්නවා. හයි. හරිද? මම කරන්නේ මේක මේ විදිහට ඉරනවා. ඉස්සෙල්ලා මම මේ වැඩේ කරා. හරි. ඉරන සත්‍යය එනවනේ නේද? හරි. යටින් අදින් බලන්න. අදින්. ඔය යටින් දෙයි. ආමතුරනේ යටින්. හරිද? හරි. මම කරන්නේ ඒක මේ විදිහට පිඹිනවා. පිඹහම මේ ගානට චූටි වෙනවා. තව ටිකක් චූටි වෙනවා. tada. හරි. අතන බනිස් තුනක් තිබ්බා හරි. ඔයා ඒකෙන් තේරුවේ ඒක. පස්සේ ඔයා මේ බනිස් දෙකක් අරගෙන ගිහින් කන්න ඕනේ යාළුවොත් එක්ක. හරිද? හැබැයි ඔයා තුනෙන් තේරුවේ ඕක. බලන්න කෙලවරක් නැති වෙලා ගියානේ.
බලන්න මොන හරි වාගේ මනිස් කෙඩිය පොඩ්ඩක් හොඳට චෙක් කරලා මොන හරි තියනවද කියලා. හරි නයිස්. බලන්න කාඩ් එකේ කෙලවරත් එක්ක මැච් වෙනවද කියලා ඒ කාඩ් එක මොකද කියලා. හරිද? එක්කෙනෙක් මනිස් කෙඩිය තියාගන්න අනිත් එක්කෙනා කාඩ් එක සෙවෙනි එකක්. ඊට පස්සේ තව ගොඩක් මැජික් පෙන්නවා. ඉතින් ඔක්කොම පෙන්වන්න බෑනේ වීඩියෝ එක දික් වෙන හින්දා. අපි පස්සේ දවසක සුපිරි මැජික් ටිකක් බලමු. නෑ පේනවනේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා. අනික කතාවත් අරින් බලන්න. ඔයාලට පේනවද මගේ අතේ ලේවලින් රෝහිත්? ඊට පස්සේ ලස්සන ඩාන්සින් ඉවෙන්ට්ස් වගේක් තිබ්බා. මට වෙනම වීඩියෝස් කරගන්න හම්බුනේ නැහැ හරියට. රැවුණට පස්සේ තමයි ඉවෙන්ට් එකේ ලස්සන හැමෝටම ලැබුණේ. බෑන්ඩ් එක රෙඩි වුණා. මෙන්න මේ විදිහට තමයි ලස්සනට මේක සලසලා තිබ්බේ. මේ වීඩියෝ එක මාරම මරු. ඊට පස්සේ අපි පොඩක් ඇවිදින්න ගියා. අපිට හම්බුණා ෆේස් පේන්ටින්ග්ස්, කට්ටිය ලස්සනට ෆේස් පේන්ට්ස් කරනවා. මම හිතන්නේ ලොකු ගාණක් වුණෙත් නෑ. ඊට පස්සේ මෙන්න මෙයා ඇවිල්ලා අපිට පොඩි ඩාන්ස් එකක් දාලා පෙන්නුවා. ඒකේ වීඩියෝස් නම් මට හරියට ගන්න හම්බුන්නේ නෑ. හන්තානේ කියන එකෙන් ෆයර් වලින් ලස්සන ආර්ට් වර්ක් එකක් කරලා තිබ්බා ඉවෙන්ට් එක ඕගනයිස් කරපු අයියලා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. අපි තව දවසක හම්බෙමු. ලස්සන ෆොටෝස් ටිකක් බලලා මේ වීඩියෝ එකට ඔයාලගේ අදහස බලෙන් දාන්න යන්න.